කොහොමද? ඉතින් අදත් අපි පොඩි කරුණු ටිකක් කතා කරමු. අපි බලමු අද මේ කේක් වල තියෙන ගැටලු කිහිපයක්. ඔයා බලන්න ඇති අපේ කලින් වීඩියෝ වල මම ඉදිරිපත් කළා කේක් ගැටලු කිහිප වරක්ම වීඩියෝ වලින් ඉදිරිපත් කළා තියෙනවා. ඒවට විසඳුම් ගැටලු මොනවද? ඒවට විසඳුම් මොනවද කියන එක අපි ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් මම ගිහිල්ලා අපේ YouTube channel එකේ වීඩියෝ ටික බලලා ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ චුටි චුටි කරුණු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් අපේ හරිම රෙසිපි ටික කේක් හදන්න වෙනත් රෙසිපි ඕනම දෙයකට අපේ හරිම රෙසිපි ටික ඔයාලට බලා ගන්න. ඉතින් අපි බලමු අදත් කරුණු ටිකක්. ඉතින් ඔයාලට තියෙන ගැටලුවක් තමයි කේක් එකක් ගොඩක් තද වෙන එක. කලින් වීඩියෝ එකක මම කතා කළා කේක් එකක් බහින්නේ ඇයි කියලා. ඒකට විවිධ හේතු තියෙනවා. මම මේ කරුණ ඉදිරිපත් කළා තියෙනවා ඔයාලට පුළුවන් බලන්න අපේ channel එකේ වීඩියෝ එකට ගිහිල්ලා. ඒ වගේම කේක් එකක් බේක් කළාට පස්සේ තද වෙන්නේ ඇයි? ඒ කියන්නේ soft නැතුව ටිකක් ඝන ගතියක් එන්නේ ඇයි? ඒකට ප්‍රධානම හේතුව තමයි අධික ලෙස පිටි කලවම් කිරීම. ඒ කියන්නේ ඔයාලට මූලික වශයෙන් ගන්න අමුද්‍රව්‍ය හතර තියෙනවානේ. පිටි, බිත්තර, සීනි, ඒ වගේම බටර්. එතකොට ඒව සමාන ප්‍රමාණ වලින් ගන්න තියෙන්නේ. අපි කිලෝ එකේ කේක් එකක් හදනවා නම් කිලෝ එකේ කේක් එකේ අපිට කිලෝ එකටම වඩා වැඩිපුර ගන්න අවශ්‍ය නම් අපි 250ක් වෙනකොට 260ක් 275ක් වගේ අමුද්‍රව්‍ය දාගෙන හදාගන්න පුළුවන්. අපි හිතුවා බිත්තර, සීනි, ඒ වගේම බටර් 250 හරි 260 හරි දාලා අපි පාන් පිටි දානවා ග්‍රෑම් 300ක් 400ක් වගේ. එතකොට ඇත්තටම පාන් පිටි ප්‍රමාණය වලට වඩා වැඩියෙන් තමයි එතනට අපි එකතු කරලා තියෙන්නේ. එතකොට පාන් පිටි වැඩි වීම නිසා කේක් එකේ තද ගතියක් එන්න පුළුවන්. ඒ වගේම පිටි දැම්මට පස්සේ අපි ගොඩ වෙලාවක් කේක් එක මික්ස් කරන්නේ නැහැ. මොකද අපි බීට් කරලා හදාගත්ත වායු බුබුලු ඉවත් වුනහම අපිට කේක් එකේ අර සොෆ්ට් ගතිය රැඳෙන්නේ නැහැ. ඒ නිසා අපි පිටි දාලා වැඩි වෙලාවක් කලවම් කරන්නේ නැහැ කේක් මිශ්‍රණයක්. එතකොට කේක් මිශ්‍රණයක් වැඩිපුර වේලාවක් කලවම් කිරීම මත අපේ කේක් එක තද ගතියක් එන්න පුළුවන්. එතකොට අපි ඒකට කරන්න ඕනේ කේක් එකට පිටි මිශ්‍ර කළාට පස්සේ ෆෝල්ඩ් ක්‍රමයට. ඒ කියන්නේ පෙරළමින්. ඔයාට අපේ බටර් කේක් හදන වීඩියෝ එතකොට අනිත් කේක් හදන වීඩියෝ බලුවහම පේනවා ඇති. අපි අර ස්පැචුලා එකේ පෙරළන එක කරන්නේ. ඒ කියන්නේ ෆෝල්ඩ් කර කර අපි මේවා කරන මිසක් මෙහෙම කරගෙන හැඳි ගාගෙන යන්නේ නැහැ, කූරු ගාගෙන යන්නේ නැහැ. එහෙම කළාම අපිට පිටි වැඩිපුර කලවම් වීම මත කේක් එක තද ගතියක් එන්න පුළුවන්. එතකොට පිටි කැට ගැසීම් නැති වෙන්න අපි කලවම් කරගන්න ඕනේ. පිටි කැට හිටින්න තියන්න දෙන්න එපා. පිටි ටික හොඳට කලවම් කරලා ගන්න බේකින් පවුඩර් දාලා හොඳට හලලා ගන්න ඕනේ. අපි ඒව වීඩියෝ වල දාලා තියෙනවා. ඒ විදිහටම පිටි බේකින් පවුඩරේ හොඳට මික්ස් වෙන්න හලලා ගන්න ඕනේ. අඩුම 3 පාරක් හලන්න ඕනේ. ඊළඟට අපි බලමු කේක් එකක් මතු පිට ලස්සනට පිම්බිලා ඇවිල්ලා මතු පිට පුපුරනවා. කේක් එකක් මතු පිට පුපුරන්නේ ඇයි? ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි කේක් එක හොඳ ලස්සනට ඇවිල්ලා හැබැයි පුපුරලා. එතකොට ඒකට හේතුව වෙන්නේ අපේ oven එකේ අපි දෙන්න ඕන උෂ්ණත්ව ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ උෂ්ණත්වයට වඩා වැඩිපුර දුන්නොත් අපේ කේක් එක ඉතා ඉක්මනින් බේක් වෙලා ඒ කියන්නේ අධික රස්නයක් කේක් එක මත රැඳුනහම කේක් එකේ උඩ පැලීම් ගති ඇති වෙන්න පුළුවන්. ඒකට අපි නිවැරදි උෂ්ණත්වයට නිවැරදි වේලාවට කේක් එකක් බේක් කරගන්න ඕනේ. මේ ගැන මම තවත් වැඩිදුර කතා කරන්නේ නැහැ. මොකද අපේ වීඩියෝ වල දාලා තියෙනවා කොහොමද කේක් එකක් බේක් කරගන්න ඕන උෂ්ණත්වයයි කාලයයි ගැන කොහොමද අපි නිවැරදිව ඒක බේක් වුණාද බේක් කරන කාලය කොහොමද තීරණය කරගන්නේ කියන එක අපේ oven වීඩියෝ ඒ වගේම කේක් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මීට පෙර කරපු කේක් ගැටළු වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කේක් එකේ පිපිරීම වළක්වන්න. ඒ කියන්නේ කේක් එකක් වැඩිපුර ඩ්‍රයි වුණාමනේ පැලෙන්නේ. ඒ පැලෙන්න හේතුව තමයි අර තෙත ගැටි ඉක්මනින් උරා ගන්න අපේ oven එක තුළ තියෙන ප්‍රශ්නේ. අනිවාර්යෙන් කේක් එකක් බේක් කරන්න කලින් ප්‍රීහීට් කරලා කේක් එක ඇතුළට දාන්න නැත්නම් අපේ අවට ප්‍රශ්නය ලබා ගන්නකොට අර කේක් එක බේක් කරන්න යන කාලයත් එක්ක මදි වෙනවා. ඊළඟ ගැටලුව තමයි තවත් තියෙන කේක් එකක් තැටියට ඇලෙන එක. ඒ කියන්නේ කේක් එක ගලව ගන්න බෑ කේක් එක තැටියට ඇලිලා. ඒකට හේතුව වෙන්නේ ඔයා කේක් එක තැටියට දාද්දි නිවැරදිව ඒ කේක් මිශ්‍රණය නොදාන එක. ඒ කියන්නේ කේක් තැටිය නිවැරදිව සකස් නොකිරීම නිසා තමයි කේක් එක බේක් කළාට පස්සේ ගලව ගන්න බැරුව යටින් ඇලෙන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් දේවල් මම කේක් වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා. කේක් තැටියක් සූදානම් කරගන්න
වීඩියෝ එකක්ත් මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ දේවලුත් ගිහින් බලන්න. මම කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකට කරන්න තියෙන්නේ අපිට කේක් තැටියට අපිට පුළුවන් බටර් ටිකක් ගාලා පාන් පිටි ටිකක් ඉහලා ඒක උඩින් ඊට පස්සේ මිශ්‍රණය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ලස්සනට ඔයිල් පේපර් එක ගානට අපිට බැලන්ස් වෙන්න කේක් තැටියට යටින් අසුරලා ඊට පස්සේ අපිට පුළුවන් කේක් මිශ්‍රණය දාලා සකස් කරගන්න. එතකොට කිසිම ගැටලුවක් නැතුව කේක් එක කැඩෙන්නේ නැතුව කේක් එක තැටියට ඇලෙන්නේ නැතුව කේක් එක එළියට ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් channel එකේ ගිහිල්ලා බලන්න කේක් තැටියක් සූදානම් කරගන්න ආකාරය. කේක් එකක් බේක් කරන්න කලින් කොහොමද oven එකට දාන්න කලින් සකස් කරගන්න කියන එක අපේ බටර් කේක්, චොක්ලට් කේක් ඒ වගේ ඕන වීඩියෝ එකක් අපි පෙන්නලා තියෙනවා. ඉතින් ඒකත් ගිහින් බලන්න. ඊළඟට තවත් කරුණක් තමයි කේක් එකක් වේලෙනවා. කේක් එකක් වේලෙන්න ප්‍රධාන හේතුව තමයි කේක් එක අධික ලෙස අපි බටර් සීනි බිත්තර දාලා බීට් කරනවානේ. බීට් කරනකොට වැඩි වෙලාවක් බීට් කරනකොට ඒකේ තියෙන බටර් ගතිය අඩු වෙලා අර නිකන් වතුර ගතියක් වගේ ඔයාලට පේනවා තියෙනවා. එතකොට මේ බටර් ගතිය, තෙල් ගතිය අඩු වෙනකොට කේක් එක වේලෙන ප්‍රමාණය වැඩි වෙනවා. අපිට තෙල් ගතිය හොඳට හිටිනවා. ඒ කියන්නේ වියලීම අඩු වෙනවා වැඩි වේලාවක් බීට් කරන්නේ නැතුව නියමිත ප්‍රමාණයට බීට් කරනකොට. ඒ කියන්නේ ඔයා ගන්න බටර් එක අනුවත් ඒක වෙනස් වෙනවා. දැන් ඔයාලා ගන්නකොට අර ගොඩක් අය ගන්න ෆැට් ස්ප්‍රෙඩ් එකනේ. ගොඩක් අය බටර් ගන්නේ නැහැ. මොකද මිල ඉහළ නිසා. මොකද හෝම් බේකර්ස්ලා වශයෙන් කස්ටමර්ස්ලා ඉල්ලන්නේ අඩු ගානට හොඳම රසම කේක් එකනේ. එතකොට සමහර කස්ටමර්ස්ලා ඉන්නවා අපිට බටර් එකෙන්ම ඕනේ කියලා ඉල්ලන අය. එතකොට ඒ අයට ඒ විදිහට අපිට හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් හදන්නේ ඇස්ට්‍රා මෙඩෝලි වගේ ෆැට් ස්ප්‍රෙඩ් එකක් දාලා තමයි අපි කේක් එකක් බේක් කරන්නේ. එතකොට මේ ගන්න ෆැට් ස්ප්‍රෙඩ් එක ක්වොලිටි එක අනුව නමක් ක්වොලිටි එකක් මුකුත් නැති ෆැට් ස්ප්‍රෙඩ් එකක් පාවිච්චි කරනවා නම් එතකොට ඔයාලගේ කේක් එකේ ක්වොලිටි එක ඒ විදිහටම ගන්න අමාරු වෙනවා. ඒ නිසා බටර් ගතිය, තෙල් ගතිය අඩු වෙනවා කියන්නේ කේක් එක වියලෙනවා වැඩි. ඒ නිසා වැඩි වේලාවක් බීට් කරන්න එපා. කේක් එක වියලීම වළක්වා ගන්න ඕන නම්. ඒ වගේම කේක් එක වියලීම වළක්වන්න අපිට තවත් කරන්න පුළුවන් දෙයක් තමයි නියමිත වේලාවට oven එකෙන් කේක් එක එළියට ගන්න එක. කේක් එක බේක් වුණාට පස්සේ අපි oven එක ඕෆ් කරලා කේක් එක ඇතුළෙම තියන්න එපා. කේක් එක අනිවාර්යෙන් බේක් වෙලා නම් ටූත් පික් ටෙස්ට් එක කළාට පස්සේ oven එකෙන් එළියට ගන්න. oven එක එළියට නොගෙන කොයි වෙලේවත් කේක් එක oven එක ඇතුළෙම තියන්න එපා. සමහර අය කේක් එක බේක් වෙලා තියෙන්නේ. හරි දැන් ගැටලුවක් නැහැ. එහෙනම් ඔහොමම oven එකේ තිබිච්ච දේ කියලා. ඒගොල්ලෝ කේක් එක නිවෙනකන් oven එක නිවෙනකන් එහෙමම කේක් එක ඇතුලේ තියනවා. නමුත් ඒ වැඩේ කරන්න එපා. කේක් එක වියලෙන්න බලනවා. ඒ නිසා කේක් එක අනිවාර්යෙන් නියමිත වේලාවට අදාළ උෂ්ණත්වයේ තියෙන පරිසරයෙන් ඉවත් කරන්න ඕනේ. ඊළඟට තවත් එකක් තමයි කේක් එකක් ඇතුලේ සිදුරු තියනවා. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට කේක් එකක් බේක් වුණාට පස්සේ කැපුවට පස්සේ කෑලි කැපුවට පස්සේ ඔයාලට පේනවා ඇති ලොකු සිදුරු තියෙනවා. ඒ සිදුරු වෙන්න එකම හේතුව තමයි ඒ කේක් මිශ්‍රණයෙන් වාතය පිට වෙලා නැහැ. ඔයාලා කේක් මිශ්‍රණය තැටියට දැම්මට පස්සේ ඒ වාතයත් එක්ක තමයි එහෙමම oven එකට දාලා තියෙන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි අපි කේක් මිශ්‍රණයක් තැටියට දැම්මට පස්සේ අනිවාර්යෙන් පොඩි ටැප් කිරීමක්, ඒ කියන්නේ පොඩි තට්ටුවක් දෙන්න ඕනේ මේසය මත. මෙහෙම කියන්නේ අපේ වීඩියෝ වල බලන්න පුළුවන් මෙහෙම පොඩි තට්ටුවක් මේ තැටිය සමබරව මෙහෙම උඩට පල්ලෙහාට පොඩි තට්ටුවක් මේසෙට දාන්න. එතකොට අර අතර තියෙන වාතය හිඩස් අයින් වෙලා ගානට බැලන්ස් වෙලා මිශ්‍රණය හැදෙනවා. එතකොට ගානට කේක් එක හොඳම හරි මට්ටමකින් උස් පහත් නොවි හරි මට්ටමකින් ගන්නත් පුළුවන්. ඒ වගේම අතර තියෙන සිදුරුත් නැති වෙනවා මේ ටැප් කිරීම මත. ඊළඟ කෙටලුව තමයි කේක් එක මැද්දේ උලට, ඒ කියන්නේ නිකන් අර ස්පන්චි වගේ උඩට ඇවිල්ලා. මම දැන් ඉස්සෙල්ලා කියපු එකත් ඒකට සම්බන්ධයි. ඒකට එක හේතුවක් තමයි කේක් එකේ මැදෙන් විතරක් ඉස්සෙන්නේ මිශ්‍රණය එතනට ටිකක් වැඩිපුර වැටෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට ටැප් වෙලා නැතුව, කියන්නේ පොඩි ගැස්මක් නැතුව, පොඩි මෘදු ගැස්මක් නැතුව, බැලන්ස් නැතුව මිශ්‍රණය දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් හේතුවක් තමයි oven එකේ උෂ්ණත්වය වැඩි. oven එකේ උෂ්ණත්වය වැඩි වෙනකොට මැද්දෙන් ඉස්සෙන්න බලනවා. එතකොට oven එකේ උෂ්ණත්වය වැඩි වෙනකොට අර වටේ තියෙන මුලින්ම බේක් වෙන්නේ වටේනේ. ඒ වටෙන් මුලින්ම බේක් වෙලා ඒ ස්තරය එහෙත් මෙහෙ වෙන්නේ නැතුව තද වෙලා හිටිනවා. එතකොට අර ඇතුළේ ටික හෙමින් බේක් වෙවි අර මැද්දෙන් විතර උඩට එනවා.
වටේ ටික ඔක්කොම බේක් වෙලා මැද්දෙන් විතර ඉසිලා එනවා. ඒ නිසා කොයි වෙලෙවත් අවන්නික උෂ්ණත්වය නියමිත ප්‍රමාණයට වඩා වැඩි කරන්න එපා. එහෙම වැඩි කළොත් වෙන්නේ වටේ බේක් වෙලා මැද්දෙන් විතරක් අර අමු මිශ්‍රණය උඩට ඇවිල්ලා පිපිරිලා යන්න පුළුවන්. ඊළඟට තවත් කරුණක් තමයි කේක් එක ඇකිලෙනවා. ඒ කියන්නේ කේක් එක හොඳට පිම්බෙන්නේ නැතුව හොඳට විශාල විදිහට හැදෙන්නේ නැතුව කේක් එක කුඩා වෙලා ඇකිලෙනවා. එහෙම ඇකිලෙන්න හේතුව තමයි අර මම කලින් සඳහන් කරපු වියලි ගතිය. ඒ කියන්නේ අධික වේලාව oven එකේ වැඩි උෂ්ණත්වයක් එක්ක තියෙනකොට තෙතමනය අයින් වෙලා කේක් එක ඇකිලෙන්න බලනවා. ඒ නිසා මේ හැම ගැටලුවකටම මූලිකවම හේතුව වෙන්නේ අධික උෂ්ණත්වයේ නිවැරදි උෂ්ණත්වයක් ලබා නොදීම, නිවැරදි කාලයකට කේක් එකක් බේක් නොකිරීම. ඒ නිසා ඒ කරුණු ටික අනිවාර්යෙන් හදාගත්තාම මේ ගොඩක් ගැටලු වලට විසඳුම් වාට ගන්න පුළුවන්. ඒ වගේම කේක් එක බේක් කළාට පස්සේ පොඩි පොඩි කැටි හිටින්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති අර නිකන් කේක් ගුලි ගුලි වගේ ඇතුලේ තියෙන්න පුළුවන්. එහෙම තියෙන හේතුව තමයි කුඩා කැටි සිටින්නේ කේක් එකේ මිශ්‍රණය ඔයගොල්ලන්ගේ අතින් හරියට පිටියෙම මික්ස් වෙලා නැති නිසා. එතකොට බටර් සීනි ක්‍රීම් වෙනකම් අපි බීට් කරන්න ඕනේ. කොයිලෙවත් සීනි බාගෙට බීට් කරන්න එපා. සීනි ලොකු කැට තියෙනවා නම් පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා හරි ගන්න. සීනි කැට නම් තියන්න එපා. ඒ වගේම කේක් කැටි තියෙන්න තවත් හේතුවක් තමයි බිත්තර ප්‍රමාණය වැඩි කළාම. බිත්තර වැඩි වුණාම අර වගේ පොඩි පොඩි කැටි හිටින්න පුළුවන්. සොෆ්ට් වෙන්න මූලිකම හේතුවක් තමයි මේ සීනි බිත්තරයි හොඳට දිය වෙනකම් මික්ස් කරන එක. ඒ කියන්නේ ක්‍රීම් වෙනකම් මික්ස් කරන එක. ගොඩක් වෙලා නෙමෙයි. යම් ප්‍රමාණයක් එනවනේ අපිට තේරෙනවනේ අතට මේ ප්‍රමාණය ඇති දැන් බීට් වුණා කියන එක. ඒ ක්‍රීම් ගතිය එනකම් බීට් කළාම සොෆ්ට් වෙන තරම වැඩි කේක් එකේ. මොකද මේ සීනි බටරේ මේ බීට් කරනකොට වායු බුබුලු හට ගන්නවා. ඒකට මේ වායු බුබුලු වලින් අපේ කේක් එකට සොෆ්ට් ගතිය ලබා දෙනවා. ඒ නිසා අපි සීනි බිත්තරයි දාලා බීට් කරනකොට අනිවාර්යෙන් ක්‍රීම් ගතිය එනකම් බීට් කරන්න ඕනේ. ඊළඟට කේක් එක තෙල් ගතිය වැඩි. ඔයාලට දකින්න ඇති ගොඩක් අය කියනවා කේක් එකක් උඩ තෙල් ගතිය වැඩි නිකන් ඇලෙන ගතියයි තෙල් ගතියයි තියෙනවා කියලා. ඒකට හේතුව වෙන්නේ කේක් එකට බටර් වැඩි වුණාම. කේක් එකේ බටර් ගතිය වැඩි වුණාම අර මම කියපු ප්‍රමිතියෙන් තොර ෆැට් ස්ප්‍රෙඩ් එකක් හරි පාවිච්චි කළාම ඒ තෙල් ගතිය වැඩි වුණාම කේක් එකක් ඇලෙන්න බලනවා. ඒ වගේම තෙල් ගතිය වැඩි වෙනවා. ඒ නිසා අපි හැම වෙලේම නියමිත ප්‍රමිතියකින් යුක්ත බටර් එකක් ෆැට් ස්ප්‍රෙඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තවත් එකක් තමයි අපි බටර් එක නියමිත ප්‍රමාණයට දියන වෙන්න කලින් අපි කේක් එක බේක් කරන්න ගන්නවා. ඒ කියන්නේ එක්ක වැඩිපුර දිය වෙලා එහෙම නැත්නම් අඩුවෙන් දිය වෙලා. ඒ නිසා අපි මම කලින් වීඩියෝ වල මගේ කලින් වීඩියෝ බලන කෙනෙක් නම් දන්නවා ඇති. මම සඳහන් කරලා තියෙනවා බටර් එකක් ෆැට් ස්ප්‍රෙඩ් එකක් අපි කොච්චර වෙලාවකින්ද කේක් එකක් හදන්න පාවිච්චි කරන්න ගන්න ඕනේ කියලා. අපි ශීතකරණයේ පැය භාගයක් ඇතුළත ඒ කියන්නේ පාවිච්චි කරන්න ගන්නේ. ඒ කියන්නේ අඩුම තරමේ විනාඩි 20ක්වත් අපි එළිය තියන්න ඕනේ. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇඟිල්ලෙන් බටර් එකක් හරි ෆැට් ස්ප්‍රෙඩ් එකක් හරි තිබ්බහම ඇතුළට ගොඩාක් එබිලා යන පදමක් නෙමෙයි. සාමාන්‍යයෙන් එබෙන පදමට තිබ්බහම තමයි අපේ බටර් එක හරි ෆැට් ස්ප්‍රෙඩ් එක හරි ගානට බේක් කරන්න දැන් බීට් කරන්න දැන් සූදානම් කරගන්න පුළුවන් කියන මට්ටමට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ශීතකරණයෙන් අරගත්ත ගමන් කොයිලෙවත් බටර් එකක් ඒ කිසිම දෙයක් බිත්තරයක්වත් පාවිච්චි කරන්න ගන්න එපා. අඩුම තරමේ විනාඩි 20ක් පැය භාගයක් අපි කාමර උෂ්ණත්වයේ තියලා තමයි මේ දේවල් පාවිච්චිට ගන්න ඕනේ. තවත් කරුණු ගොඩක් තියෙනවා. තවත් කරුණු ගොඩක් කතා කරනකොට මේ වීඩියෝ එක දික් වෙනකොට ටිකක් අහන් ඉන්න තමයි වගේනේ. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකේදී තවත් සුළු ඔයගලන්ට එන ගැටලු කීපයක් කතා කරන්නම්. ඒ වගේම සමහර අය අහලා තිබ්බා කේක් එකක් සබන් රහක් එන්නේ ඇයි තිත්ත රහක් එන්නේ ඇයි කියලා. ඒකට හේතුව ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් අදට මම මේ කේක් සම්බන්ධව තියෙන ගැටලු විසඳුම් වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න. ඔයාට තවත් මොන හරි ගැටලු අහගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එක දාලා අහන්න කොහොමද මේක වෙන්නේ? ඇයි මේක වෙන්නේ කියන එක අහන්න. එතකොට මම ඒකට වීඩියෝ එකකින් හරි කමෙන්ට් එකෙන් හරි රිප්ලයි එකක් ඔයාට අනිවාර්යයෙන්ම දෙනවා. subscribe කරලා එක දෙන්න අපිත් එක්ක දිගටම. ඒ වගේම අපේ අනිත් වීඩියෝ බලන්න නැත්නම් බලන්න. ඔයාලට ඕනම දෙයක් කේක් සම්බන්ධව අපේ දාපු වීඩියෝ වල සම්බන්ධව රෙසිපි සම්බන්ධව දෙයක් වාට අවශ්‍ය නම්
අපේ channel එකේ වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ගෙදර ඉඳන් කේක් හදන්න ආසාවෙන් ඉන්න ඔයාට ක්ලාස් නොයා අපේ වීඩියෝ ටික බලන්න ඔයාට ඉතා හොඳින් අල්ලගන්න පුළුවන්. හැබැයි කේක් බිස්නස් එක පටන් ගන්න කලින් ඔයා හොඳට මේ දේවල් හදලා පුරුදු වෙන්න ඕනේ. අතේ හුරුව ඔයාගේ ක්වොලිටි එක සඳහා පවත්නවා. ඒ නිසා හදන්න තමයි ඔයාට මේ දේවල් පුරුදු වෙන්නේ. ඒ නිසා මේ දේවල් හද බලන්න. පොඩි ප්‍රමාණ අරගෙන හදලා බලන්න. එතකොට ඔයාටම සතුටු හිතේ මේ ප්‍රමාණ වලින් මේ වගේ දෙයක් හැදුවාම මම මේ දේ කළා මට දැන් මේ දේ කරගන්න පුළුවන් කියන හැඟීමත් එක්ක ඔයා නිතරම මේ දේවල් වල යොමු වෙන්න. ඉතින් අපේ අනිත් වීඩියෝත් බලන්න, subscribe කරන්න, ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න share කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Bye.